වම්බටු කියන්නේ අපි හැමෝම ආස කෑමක්නේ. අපි අද වෙනස් විදියකට වම්බටු කරි එකක් හදමුද? මේක හරිම රස වම්බටු කරි එකක්. මම මේකට වම්බටු කරල් 4ක් ගත්තා. දැන් වම්බටු ටික හොඳට හොදගන්න. මෙන්න මේ විදිහට වැඩිය හීනිත් නැති මහතත් නැති විදිහට වම්බටු ටික අපි කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ලුණුයි කහයි දාලා හොඳට කලවම් කරලා විනාඩි 5ක් විතර පැත්තකින් තියන්න ඕනේ. පෑන් එකකට තෙල් ටිකක් දාලා වම්බටු ටික හොඳට බැද ගන්න ඕනේ. මෙතනදි කියන්න ඕනේ වම්බටු ටික ගොඩාක් බැදගන්නේ නැහැ. මෙන්න මේ ගානට බැදගත්තාම ඇති. දැන් වාජනයක් අරගෙන ඒකට මිරිස් කුටු තේ හැඳි 2යි, 3-5 කුටු තේ හැඳයි, කහ කුටු තේ හැඳි භාගයයි, ලුණු චුට්ටකුයි එකතු කරන්න. කපාගත්ත කරපිංචා ටිකක්, සුදු ලුණු බික් 2-3ක්, අමු මිරිස් කරල් 2ක්, පොඩි ලුණු ගෙඩියක්, තක්කාලි ගෙඩියක් මේ ටිකත් හොඳට එකතු කරගන්න. දැන් මේක අතින් හොඳට පොඩි කරගන්න. දැන් වතුර කෝප්ප 3 කාලක් විතර මේකට දාගන්න. ඊට පස්සේ මේක ලිපෙන් තියලා මුඩියකින් වහන්න. දැන් ටිකක් හොඳට තැම්බෙනකන් තියන්න. සැරින් සැරේ පොඩ්ඩක් හැන්දෙන් කලවම් කරන්න. දැන් මෙන්න මේ ගානට වතුර හිඳිගෙන එනකොට මම මේකට පොල් කිරි අඩු කෝප්ප 2ක් එකතු කරා. දැන් හොඳට කලවම් කරන්න. දැන් කරි එක හොඳට පැහීගෙන එනකොට අපි අර කලින් බැදගත්තු වම්බටු ටික මේකට එකතු කරගන්න ඕනේ. හොඳට කලවම් කරගන්න. රස අනුව ලුණු එකතු කරගන්න. හරිම සුවඳයි මේ වෙලාවේ. ඔයාලා හදලා බලන්න හරිම රසයි. දැන් මේක විනාඩියක් විතර මෙහෙම ලිපේ තියලා ඊට පස්සේ අපි ලිපෙන් බාගන්න ඔන්න මෙන්න වෙනකොට ගම්මිරිස් ටිකක් උඩට මෙහෙම ඉහින්න. හරි. දැන් අපේ රසම රස වම්බටු කරි එක ලෑස්ති. දැන් තියෙන්නේ රස බලන්න. ආයෙත් දවසක අලුත් කෑමකින් හමු වෙමු. එහෙනම් ගිහින් එන්නම්. බයි.